ඔය පළමු සංසර්ගයේදී පිරිමි ළමයින්ට රුධිර වහනය වෙනවා හරි මොකක් හරි අහලා තියෙනවද? පිරිමින්ගේ ශුක්‍රාණු එන්නේත් මුත්‍රා එන්නේත් පාරවල් දෙකකද එකක. වෘෂණ පිහිටලා තියෙන්නේ දේහෙන් එළියද දේහ අභ්‍යන්තරයේද? කල්පනා කරනවනේ. දේහෙන් එළියේ. ඔක තේරුම් ගන්න වේගෙන් එහා ගෙදරට වැට පැනගෙන යන්න ඕන. පෑන් ටික ඩෙස්ක උඩින් තියන්න මේ පැත්ත බලන්න. අපි මුලින්ම ඉගෙන ගන්නේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය නෙවෙයි. මුලින්ම ladies first කිව්වට එහෙම නෑ. අපි පුරුෂ ප්‍රජනක පද්ධතිය ඉගෙන ගන්නවා. මොකද ඒක කොටස් ඕන ඉතින් එහාට තියෙන සංසේචන අරක මේක දැන් ශුක්‍රාණු විදිහක් දැනගෙන ඉන්න එපේ. හරි. රයිට්. බලන්න. ඒස රාගය කරන්නේ නැතුව අඳින්නකෝ. හා ඉන්න දෙන්නම් ඉන්න. හරි. ඔන්න පුරුෂ ප්‍රජනක පද්ධතියේ වැදගත්ම අවයවයක් මේ ලොකු වැදගත්කමක් නැහැ වගේ හිතෙන්න පුළුවන්. නමුත් මේක නැත්තම් තේරුමක් නැහැ. සිංහලෙන් කියන්නේ හරි. සිංහලෙන් කියන්නේ මේක නැත්තම් තේරුමක් නැහැ. ඇත්තමයි කියන්නේ. මේ ඇවිල්ලා වෘෂණ කෝකද ලොකු? මේ දෙකම සමානයි හරි. මට පුළුවන් උපරිමයෙන් තමයි මේ සමාන කරමින් අඳින්නේ. ලියන්නේ එහෙම නැහැ විභාගෙට. මේ වෘෂණ වල තියෙනවා අපිවෘෂණය කියලා එකක්. අපි කිව්වේ මේ තියෙන්නේ ඔන්න දෙන්න දිහා බලාගෙන ඉන්නේ සාකච්ඡාවක් දැන් මේකේ ඕන්න. අද මොනවද අපි කරන වැඩ? මේ තියෙන්නේ අපි වෘෂණ. වෘෂණ පිහිටලා තියෙන්නේ දේහෙන් එළියද දේහ අභ්‍යන්තරයේද? කල්පනා කරනවනේ. දේහෙන් එළියේ. ඔක තේරුම් ගන්න වේගෙන් එහා ගෙදරට වැට පැනගෙන යන්න ඕන. එහෙම නැත්තම් මේක තේරෙනවා වේගෙන් අන්නාසිගෝලක දුවද්දි. වෘෂණ පිහිටන්නේ මදුසංක දේහයෙන් එළි. හරි ඔබ AC පාලනය කරන්. වැඩ තියෙනවා ගොඩක් තියෙනවා කට්ටියම කතා කරන්න. වෘෂණ තියෙන්නේ දේහයෙන් එළියේ. වෘෂණ තියෙන්නේ කෝෂයක මල්ලක. ඒකට කියන්නේ මොන කෝෂයේද? වෘෂණ කෝෂය. මෙම හැමෙන් හැදුණු මල්ලක්. එක්ක hina වෙන්න ඕන. එහෙම නැත්තම් නොඉන්න ඕන. ඒ මැද 0.5 ඉන්නේ නැහැ. මමත් මේ හරි ගේමක් දීලා තමයි මේක කරගෙන යන්නේ. හරි. වෘෂණ කෝෂය දේහෙන් එළිය තියන්න හේතුව මොකද්ද? ඔව් හිරිහැර කරන්නද? නෑ. දේහ උෂ්ණත්වය හිතකර නෑ මොනවා නිෂ්පාදනයේද? ශුක්‍රාණු නිෂ්පාදනයේද? ඒකින්ද චුට්ටක් එක ඊට අඩුවෙන් තියාගන්න හැම එළියෙන් තියෙනවා. වැලේ වනනවා වගේ මේක එළියෙන් තියෙනවා. එතකොට දේහ උෂ්ණත්වයට වඩා ටිකක් අඩු උෂ්ණත්වයක් තියෙනවා. වෘෂණ වල ඇත්තටම ඒක එහෙම තමයි. හරිද? දේහ උෂ්ණත්වයට වඩා ටිකක් අඩුයි. ලබන සතියේ කන්ෆර්ම් කරන්න ඕනේ ඇවිත්. දේහ උෂ්ණත්වයට වඩා ඇත්තටම සෙල්සියස් කීයක් අඩුද? 2ක් අඩුයි. මේ ඉලක්කම මතක තියාගන්න බැයි නම් මේ පාඩමේ මට ආයෙ කන්ෆර්ම් කරන්න ඕන කීයක් තිබ්බද කියලා. වෘෂණ දේහ උෂ්ණත්වයට වඩා සෙල්සියස් කීයක් අඩුද? 2ක් අඩුයි. මේ දෙන්න කවුද?
මාමයි බෑ නයිද කවුද මේ? මෙතන ඉඳන් පටන් ගන්නවා ශුක්‍ර නාලය. මාන්නක ශුක්‍ර නාලය ඇවිත් තියෙන විදිහ. දෙකම එකතු වෙනවා. දැන් ශුක්‍රාණු වෙනවා දැන් මෙහෙම හරි. ඇවිත් එක මාර්ගයකට එනවා. ඒ මාර්ගය ඔස්සේ පහළට එනවා. ගලෙන පහළ. ඇවිත් මේ පැත්තෙන් එනවා. මෙහෙම දෙකෙන් එනවා හරි. ඉල්ල ඉතින් ආවා. පහළට වේගෙන් ඇවිල්ලා. බැට. ඇහිඳ ගන්න ඕනේ ඊට පස්සේ. ඊළඟ මේ පාරෙම තමයි මුත්‍රාසේ. දැන් මුත්‍රාසේ තියෙනවා මේ ග්‍රීන් බෝඩ් එකෙන් එහා. හරි තියෙන්නේ මුත්‍රාසේ. මෙහෙම අත දැම්මොත් ඔහි මුත්‍රාසේ අල්ලගත්ත එක මෙහෙ. එතන තියෙන්නේ. ඒ මුත්‍රාසයෙන් එන මුත්‍ර වාහිනියත් ඇවිල්ලා මෙන්න මේ පාරටම තමයි එකතු වෙන්නේ. ඇත්තට මේක මුත්‍ර මාර්ගය. එහෙනම් පිරිමින්ගේ ශුක්‍රාණු වෙන්නෙත් මුත්‍රා එන්නෙත් පාරවල් දෙකකද එකකද? එකක. Taman තීරණය කරන්න ඕනේ මේ වෙලාවේ මොනවද දාන්නේ කියලා. පැහැදිලිද? Tamanගේ පුද්ගලික තීරණයක් ඒක. මුත්‍රා කරන වෙලාවට ශුක්‍රාණු වෙන්නේ නැහැ. ඒක වළක්වනවා. උනා නම් හරි ප්‍රශ්නයන්නේ. ශුක්‍රාණු වෙන වෙලාවට මොනව වෙන්නේ නැද්ද? මුත්‍රා එන්නේ නැහැ. කවුරු හරි ඒක කළොත් ඒක බලු වැඩක් මිසක් ඒක මේකේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක මේක හරියට හැදිලා තියෙන ඔරිජිනල් විදියට. හරි? රයිට්. ඊට පස්සේ මෙතන තියෙනවා පුරස්ත ග්‍රන්ථිය කියලා එකක්. මොකද්ද තියෙන්නේ? පුරස්ත ග්‍රන්ථිය. මේ ඉස්සෙල්ලා පින්තූරේ දිහා බලන්නකො. ඔයාලට ඔය පින්තූරේ ඇඳ හැකිද විභාගයට? ඈ? ඔය පින්තූරේ ඇඳ හැකි? ඔය පින්තූර අඳින්න බෑ. පුරුෂ ප්‍රජනක පද්ධතිය පින්තූර සටහනක් අඳින්න කියලා කියන්නේත් නෑ. ඒ මොකද ඔක අඳින්න බැරි හින්දා. දැන් මේ පින්තූරේ මං අඳින්නේ මොකක් සඳහාද? මේක උගන්වන්නයි. එතකොට මේක මේ ඉස්කෝලවල සමහර අය මේ පින්තූරේ මෙහෙම එකක් නෙමෙයි. ඔව් ඉතින්. දැන් මෙහෙම එකක් නෙමෙයි තමයි අපිත් දන්නෝ. මේ පරම්පරා කිසිම එකක මෙහෙම එකක් දැකලා නේ. හැබැයි ඇත්ත එක අඳින්න පුළුවන්ද? බෑ. ඇත්ත එක එච්චරනම් බලා ගන්න ඕන නම් ඉතින් ඒකට ක්‍රම තියෙනවා. කවුරු හරි ඇහුවොත් මේක ඇත්තම එකද කියලා නැහැ කියන්නේ. මේ ක්‍රමයක් තියෙනවා කියන්නේ. තව තියෙනවා මෙන්න මේම ග්‍රන්ථියක් සම්බන්ධ වෙලා. අපි කියනවා ඒකට ශුක්‍ර ආශයිකා. කොහමද හයෙන් කියන්නේ? ශුක්‍ර ආශයිකා. ලස්සනයි. පුරස්ත ග්‍රන්ථිය හම්බෙනවා. දැන් බලන්න මට මේ එන ශුක්‍රාණු වලට මේ ග්‍රන්ථි හම්බෙන අනුපිළිවෙල කියන්න. මොකද්ද මේක? ශුක්‍ර ආශයිකා මුලින්ම හම්බෙනවා. ඊට පස්සේ පුරස්ත ග්‍රන්ථිය හම්බෙනවා. ඊට පස්සේ පහළට එද්දී තව ග්‍රන්ථියක් හම්බෙනවා. ඒවට කියනවා කූප ග්‍රන්ථි. කොහොමද හයියෙන් කියන නම? ග්‍රන්ථි තුනයි. පළවෙනි එක ශුක්‍ර ආශයිකා. දෙවෙනි එක පුරස්ත ග්‍රන්ථිය. තුන්වෙනි එක කූප ග්‍රන්ථි. ඊට පස්සේ ඒ වගේ එන ශ්‍රාවයන් ඔක්කොම එක තමයි ශුක්‍රාණු ටික මෙහෙම පහළට වෙල්ලා මෙතන මුත්‍ර මාර්ගයෙන් පිට වෙලා යන්නේ.
කෝදෙන් ඔබ හොයනාදී මේ තියෙන්නේ ශිෂ්ණය. මේ තමයි සංසර්ග අවයවය. සංසර්ගයට මේක නැත්තම් බෑ. බෝඩ් එක මෙතනින් කෙටි නිසා මම මෙතන නවතිනවා. තව නැත්නම් යම් ප්‍රමාණයක් ගියා නම් තමයි හොඳ. නමුත් කමක් නැහැ. පොත දිගයි කියලා මම හිතනවා. ඔයාලා ඒක හරියට ඉඳගන්න. මේ ශිෂ්ණය පේශිද අස්තිද? මේක පේශිද අස්තිද? ඔව්. මේ සමහරුන්ට හිතෙන්න පුළුවන් විතක පේශියක් විතක අස්තිය. නෑ එහෙම වෙන්නේ නෑ. මේක පේශි. ඒතර මේක ප්‍රාණවත් වෙනවා කියන්නේ මොනවද එන්නේ? ඇතුළේ ඉඳන් අස්තියක් එනවා. නෑ. මොකක්ද එන්නේ? ලේ වලින් පිරෙන්නේ. දැන් ওই රාගයෙන් බැඳෙන්නේ ඒවකට. ලේ දණ්ඩක් තියෙනවා. හිතපන්කෝ දැන් ඒ වෙලාවේ මොන හරි වෙලා මේක කැඩුනා කියලා. පහර දීමක් කරනවා හදිසියේ. කෙල්ලට ඇඩ්‍රිනලින් ඇවිල්ලා ඊස්ට්‍රජන් වලට අමතරව. පහර දීමේ හෝ අලායාමේ හෝ සපා කෑමේ හරි මොනවාරි ප්‍රතිචාරයක් එනවා. ඉවරයි. කෙලින්ම මොනවද විදින්නේ? මොනවද විදින්නේ? ලේ. ආයු මැරෙනවා. තේරුණාද? කෙලින්ම ගොඩක් වෙලාවට වෙන්න තියෙන්නේ අධික රුධිර වහනයක් වෙනවා කියන්නේ ලේ විලක් මැද්දේ මැරෙන්න වෙන්නේ. හරි? ඊට පස්සේ ශිෂ්ණයේ තියෙනවා මෙහෙම හමක්. මේ හැමම මේ ශිෂ්ණ මේ මොකද්ද මේ කෙලවරේ තියෙන්නේ? මොකද්ද වෙලා තියෙන්නේ? තුවාල වෙලාද? මේ මොකද වෙලා තියෙන්නේ? මේකට කියන්නේ ශිෂ්ණ මුණ්ඩය. දැන් ඒ කොටස් මේක ඇත්තටම ශිෂ්ණ මුණ්ඩය කියලා නමක් නෑ. ඉතින් මම ඒව ගැන ලොකුවට උගන්වන්නේ නැහැ. හැබැයි උතරන්ගේ ජීවිතවලට ඕන හින්දා උගන්වනවා. ශිෂ්ණ මුණ්ඩය කියලා කියන්නේ පිරිමින්ගේ තියෙන සංවේදීම ස්ථානය. හරි? සංවේදීම ස්ථානය තමයි එතන. ශිෂ්ණ මුණ්ඩය එක සෙල්ලම් කරන්නේ. ඒක ඊටාම සංවේදී. ඒ හින්දා ඒක වැහෙනවා පෙර සමකින්. බලන්නකෝ මේ මේ ධාරේ මේ ප්‍රශ්නය කරන්නේ. පෙර සම පොඩ්ඩක් පල්ලෙහාට වෙන තියෙනවා මේ බෝඩ් එකේ පල්ලෙහා තියෙනවා. ඔයාලා දැක්ක නැතුනට මට පේනවා. හරි? හරි. තේරුණාද? පෙර සම තියෙනවා. සමහර පිරිමි ළමයින්ගේ පෙර සමේ විවරය සම්පූර්ණ වෙලා නැහැ. සමහරවිට භාගයක් ඇලිලා ඉන්නේ. දැන් ඔය අම්මලා වුණාම ඔයාලට දාව ඉපදෙනවා පුතෙක්. එළමයි චූ කරනකොට මෙන්න මෙතන මේ මුත්‍රා එකතු වෙලා පිම්බෙනවා නම් තේරුම් ගන්න ඕන පෙරසම මොනව වෙලාද? ඇලිලා වගේ තියෙන්නේ. ඒක ડોක්ටර් කියලා ටක් ගාලා එහා මෙහා කරගන්න ඕනේ. ඒක ඒ මොහොතේ තමයි නිවැරදි කළ යුත්තේ. ඒතර අම්මා කෙනෙක් අනිවාර්යෙන් මේ පිරිමි ළමයි කියන පිරිමි ළමයි චූ කරන දිහා ඒක හොඳට බලන්න ඕනේ. මොකද තාත්තලා රසා කරනවනේ. අම්මනේ ඉන්නේ. දැන් ඔය විදිහට උඹලා දැන් අහක බලනකොට ළමයා චූ කරනකොට අහක බලන් ඉදී. ඒක මං කියන්නේ නිකන් අර ඒ ගොම්පාට දාන්න හොඳ නැහැ. මම මේ 13 වෙනි අවුරුද්දේ මේ පාඩම උගන්නන්නේ. එහෙනම් බලන් ඉන්න ඕන. ඊට පස්සේ මේ වෘෂණ පුතාලා හැමෙම ආවරණය වෙනවා. ඔච්චරයි සීන් එක තියෙන්නේ. ඔන්න වැඩි. ඔච්චරයි ඉතින්. එතකොට ඔය පළමු සංසර්ගයේදී පිරිමි ළමයින්ට රුධිර වහනය වෙනව හරි මොකක් හරි අහලා තියෙනවද? කවුරු හරි කිව්වද එහෙම? ඕවා මිත්‍යාවල් සමහර ඒවා. පළමු සංසර්ගයේදී පිරිමි ළමයින්ට රුධිර වහනය වෙනවා කියන්නේ ඌ කන්‍යා පටලයක් තියෙන එකෙක්ද? ඈ? මොනවද ඒ කරගෙන තියෙන්නේ? ඒක මෙහෙමයි මේ පෙරසම මේ ශිෂ්ණ මුණ්ඩේ මෙන්න මේ හරියටම ටිකක් ඇලිලා තියෙන්නේ. හරිද? එතකොට පළමු සංසර්ගයේදී මේ පෙරසම මෙහෙම ඇදී යාම සිද්ධ වෙනකොට සමහරට අර එකට බැඳි පටල පොඩ්ඩක් කැඩෙන චුට්ටක් තුවාල වෙනවා. ඒවා නිකන් මේ පොඩි දේවල් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. එතකොට එහෙම උනේ නැහැ කියලා එක දෙවෙනි සංසර්ගයේ නෙමෙයි ඈ. පළමු එක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඊට පස්සේ
දැන් මේක නම් කරමු. මේ මොකද්ද? මොකද්ද? ඔව් මොකද්ද? ශුක්‍ර නාලය. හයෙන් කියන්නේ මේ මොකද්ද? මොකද්ද? වෘෂණ. මේ මොකද්ද? හැමෝම අර මන් දන්නේ නැහැ ඔයාලා එහෙම කිය. ඊට පස්සේ මෙයාට කීවේ? මෙයාට කියන්නේ? මෙයාට කියන්නේ? මෙයා කවුද? ක්‍රිෂ්ණය. ඔච්චරයි. මේක අනිවාර්යෙන් නම් කරගන්න නැහැ මේ එහෙන පරණ බංගලාවක යතුරක් කියලා හිතයි නැත්තම්. මේක නාග එන්න වලව්වක යතුරක්. අපි ගන්නවා මේ වෘෂණයක්. අරගෙන අපි මේක කපලා ඒතර හොඳටම පේන්න මේක ඇටෙත් එක්කම පලා ගත්තොත් තමයි හොඳ. කපලා මේක ගත්තා. වෘෂණයක හරස්කඩේ ශුක්‍රාණු නිපදවන නාල ඇයි නාල මෙන්න මේම හරස්කඩවල් පේන්න ගන්නවා. ඒ කියන්නේ සර් වෘෂණය ඇතුලේ ශුක්‍රාණු නිපදවන නාල තියනවද? ඔව්නේ. ඔයාලා දන්නේනේ. මෙන්න මෙහෙම වෘෂණයක හරස්කඩ. ඇයි වෘෂණයේ තියෙනවනේ ළමයි ඔයාලා දන්නේ මේ. මෙන්න මෙහෙම කණ්ඩිකා වගේ. වෘෂණයක කණ්ඩිකා තියෙනවා මෙහෙම. ඇයි ඊට පස්සේ මෙහෙමනේ අපි වෘෂණයත් එක්ක මේක තියෙන්නේ. මේ කණ්ඩිකා ඇතුලේ තියෙනවා ශුක්‍රාණු නිපදවන ඇයි ශුක්‍රාණු නිපදවන නාලිකා වගේක් තියෙනවා. මේ බලන්න ඒවා තියෙන විදිය. දාලා තමයි මෙතනින් එහාට මෙහෙම හැදෙන්නේ. තේරුණාද?